සුබ දවසක් ඔයාලට. ඔන්න අද මම අරගෙන ආවේ මගේ පළමු දරු ප්‍රසූතිය සම්බන්ධවයි. ඉතින් මගේ ඩිලිවරි ඩේට් එක තිබ්බේ 2024 අප්‍රේල් 8. මම ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තට පස්සේ මට මුලින්ම ආපු ප්‍රශ්න තමයි මම තෝරගන්න මේ හොඳ හොස්පිටල් එක මොකක්ද කියලා. මගේ කලින් මිස්කැරේජ් එකයි එක්ටොපික් ප්‍රෙග්නන්සියත් එක්ක මං ලැබුව අත්දැකීමත් එක්ක මම ඇත්තටම ගමේ හොස්පිටල් එකට යන්න බය වුණා. ඉතින් මිඩ්වයිෆ් මිනිස්සුත් මට කිව්වේ බේබි රූම් එක තියෙන හොඳ හොස්පිටල් එකක් තෝරගන්න කියලා. ඉතින් මම කරේ ළඟදි බබාලා හම්බෙච්ච අයගෙන් අහලා කළා YouTube එකෙන් එහෙම හොයලා බලලා මම තෝරගත්තේ සොයිසා කාන්තා රෝහලයි. ඉතින් මම ඒකේ ડોක්ටර් කෙනෙක්ව ප්‍රයිවට් channel කරලා දිගටම ගියේ. ඒ හොස්පිටල් එකේ ක්ලිනික් ගියේ එකම එක දවසයි. මේ හොස්පිටල් එකේ රෙජිස්ටර් වෙන්නේ විතරයි. ඊට පස්සේ ඉඳන් දිගටම මම ප්‍රයිවට් ડોක්ටර්ව channel කරලා ගියේ. ඇත්තටම මම නෝමල් ඩෙලිවරි එකට ගොඩක් බයෙන් තමයි හිටියේ. මම ගොඩක් අයගෙන් අහලා බලලා හෙව්වා කරා YouTube එකේ බැලුවා. ඉතින් මේ ඒ හැම දෙයකින්ම ඇහුවට බැලුවට දන්නේ නැහැනේ මගේ අත්දැකීම කොහොම වෙයිද කියලා. ඇත්තටම ඉතින් මගේ අර එක්ටොපික් ප්‍රෙග්නන්සි වුණ වෙලාවේ මගේ අර සීසකන් වගේ කැපුමක් දාලා තමයි මේ නාලේ අයින් කරේ බබාවත් එක්කම. ඉතින් මට බය හිතුණා නෝමල් ඩෙලිවරි එකකට යන්න. ඉතින් ડોක්ටර්ව හම්බෙන්න ගිය අන්තිම ස්කෑන් එකේදී මම ડોක්ටර්ට කිව්වා ડોක්ටර් මම නෝමල් ඩෙලිවරි එකකට බයයි. පුළුවන් නම් මට C-section එකක් මේ කරලා දෙන්න පුළුවන්ද? එහෙම කියලා. ડોක්ටර් ඒ වෙලාවේ කිව්වේ C-section එකකට වඩා නෝමල් ඩෙලිවරි එකක් කරනවා නම් ඇත්තටම හොඳයි. මේ එහෙම කියලා ඒ වුණාට මට ඒ ડોක්ටර් ලියලා දුන්න C-section එකකට. ඉතින් මට බබාව හම්බෙන්න තිබ්බ දිනේ 2024 අප්‍රේල් 25. ඉතින් C-section එකකට යන්න නිසා සති දෙකකට කලින් මට දින දුන්නා. ඒ කියන්නේ 2024 අප්‍රේල් 8 තමයි දිනේ දුන්නේ. ඩෙලිවරි එකට දවස් දෙකකට කලින් මිඩ්වයිෆ් මිස් ගෙදර ආවිල්ලා මාව බැලුවා. ඉතින් මට මිඩ්වයිෆ් මිස් කිව්වේ කොහොමද C-section එකට ලියලා තියෙන නිසා ඔයා උදේට කාලේ යන්න එපා. එතකොට ගිය ගමම මේ උදේ ડોක්ටර්ස්ලා බලලා ඔයාව අරගනි. මේ සමහර වෙලාවට එදාම අරගයි ලියලා තියෙන දවසේම. ඒක නිසා කාලේ යන්න එපා. පාස්ටිං ඉඳලානේ යන්න ඕනේ. එහෙම කියලා කිව්වා. 6:07 වෙනකොට මට ඇඩ්මිට් වෙන්න යන්න කිව්වා. එතකොට උදේ ડોක්ටර්ස්ලා එන වෙලාවට මාව බලා ගන්න පුළුවන් වෙයි කියලා. මට ඒ යනකොටම ගෙදර ඉඳන්ම මේ චීත්තේ බෙඩ් ජැකට් එකයි මේ හොන්ඩේ ගොතලා ඒ ටික පිළිවෙලට ඇඳගෙන කරගෙන යන්න කියලා තමයි මට මිඩ්වයිෆ් මිස් උපදෙස් දුන්නේ. කියපු විදියට මම 6 වෙනකොට හොස්පිටල් එකට ඇඩ්මිට් වුණා. ඊට පස්සේ මාව ඒගොල්ලෝ මැෂින් එකකට දාලා මොනිටර් කරා. ඊට පස්සේ ටික වෙලාවක් එහෙම ඉන්න කිව්වා. එක පැත්තට හැරිලා වම් පැත්තට වගේ තමයි මතක. ඊට පස්සේ ડોක්ටර්ලා ඇවිල්ලා මාව චෙක් කරා. එයාලා මාව ස්කෑන් කරලා බැලුවා. ඉතින් ඒගොල්ලෝ ඇහුවා මගෙන් උදේට කෑවද කාලද ආවේ එහෙම කියලා. මං කෝ 4:00 විතර කෑවා. ඊට පස්සේ මේ මුකුත් කෑව බිව්වේ නැහැ එහෙම කියලා. ඊට පස්සේ කිව්වා එහෙනම් මුකුත් කන්න කරන්න එපා. හෝම් ෆාස්ටින් ඉන්න. බලමු අද කරන්න පුළුවන් නම් මේ කොහොම හරි අද C-section එකකට යමු කියලා. කොහොම ඉතින් මං ඇදට වෙලා ඉන්නකොට ලොකු ડોක්ටර්ත් ආවා බලන්න. ඊට පස්සේ වාට්ටුවේ ඉන්න ડોක්ටර් කිව්වා මම මාව C-section එකකට දාලා තියෙන්නේ. මේ හවස් වෙද්දි කරන්න පුළුවන් වෙයි. එහෙම කියලා කිව්වා. මට ඉතින් ෆාස්ටිං ඉන්න කිව්වා. ඔහොම ඉතින් ඉන්නකොට දවල් 2ට විතර තමයි මාව ගන්නවා කිව්වේ තියටර් එකට. ඉතින් දවල්ට ලෙඩ බලන වෙලාවත් ආවා. එතකොට හස්බන්ඩ් ඇවිල්ලා මාව බැලුවා. ඉතින් මට ඒ වෙලාව වෙනකොට ඉන්නම බෑ. වතුර ටිකක්වත් බීලා නැහැනේ. ඇඟට මාරම අමාරුයි. ඉතින් හස්බන්ඩ්ත් මගේ ඔළුව අත ගගා ඒ වෙලාවේ හිටියා. ඉතින් මට පොඩ්ඩක් විනාඩි 5ක් විතර වගේ නිින්ද ගියා ඒ වෙලාවේ. මාරම අමාරුයි. ඉතින් කාලත් නැහැ. වතුර ටිකක්වත් බීලා නැහැනේ. ඇඟට පණ නැහැ. නැගිට ගන්නවත් පණ නැහැ ඉතින්. ඔහොම ඉතින් දවල් 2ක් වුණා. මාව ඉතින් ගත්තේ නැහැ ඒ වෙලාවේ. මට කලින් ලෑස්ති වෙන්න කියපු අයවත් දෙන්නෙක් විතර හිටියා. ඒ දෙන්නව අරගෙන තිබුණෙත් නැහැ. ඉතින් මම දැන් ඔහොම ඉන්නකොට හස්බන්ඩ්ට කතා කර කිව්වා තාම නැහැ. ඒගොල්ලන්වත් අරන් නැහැ. අද කරයිද දන්නේ නැහැ එහෙම කියලා. ඉතින් ඔහොම ඉන්නකොට මම ડોක්ටර්කින් ගිහින් ඇහුවා මේ ડોක්ටර් අද ගන්නවද එහෙම කියලා. ඊට පස්සේ කිව්වා මේ බලමු කොහොමද ගන්න තමයි හිතාගෙන ඉන්නේ. බලමු ඔයා කොයිකටත් ෆාස්ටිං ඉන්න කන්න කරන්න එපායි කියලා.
උදේ 4:00ට කාපු පාර ඉතින් ඊට පස්සේ ඉඳන් වතුර උගුරක්වත් නැහැනේ. ඇඟට මාර විදිහට පණ නෑ. ඉතින් ඊට පස්සේ ආයේ හවස් වරුවේ ඩොක්ටර් බලන්න ආවම 3:00 විතර වගේ තමයි ආවේ. ඊට පස්සේ මේ ඩොක්ටර් මගෙන් ඇහුවා කෑවද මොකද කරේ එහෙම කියලා. මං කිව්වා කෑවේ නෑ ෆාස්ටිං ඉන්න කියපු හින්දායි කියලා. ඊට පස්සේ කිව්වා හිමින් සැරේ වතුර උගුරක් බොන්න එහෙම කියලා. වැඩිය බොන්න එපා උගුරක් විතර බොන්නේ කියලා කිව්වා. ඔහොම ඉන්නකොට හවස් වරුවත් ඉතින් ලෙඩ බලන වෙලාවත් ආවා. ඊට පස්සේ කොහොම හරි හස්බන්ඩ්ත් ආවා මාව බලන්න. හස්බන්ඩ් මාව බලන්න ඇවිල්ලා 5ටනේ බලන්න තියෙන්නේ. ඊට පස්සේ එයා ආපු ගමම විතර වගේ මට කිව්වා ටක් ගාලා ලෑස්ති වෙන්නයි කියලා. ඉතින් මං කියපු විදිහම ටක් ගාලා ලෑස්ති වෙලා මේ කළා. ඊට පස්සේ කැණිවිලා එකක් දැම්මා. ඊට පස්සේ මට මේ ට්‍රොලියට නගින්න එහෙම කියලා කිව්වා. ඊට පස්සේ ඒගොල්ලෝ මට මුත්‍රා බටක් දැම්මා. ඩොක්ටර් ඇවිල්ලා මට කිව්වා ඔයාව ඉමර්ජන්සි විදියට තමයි අරගන්නේ. ඩොක්ටර් සීසෙක්ෂන් එකට ලියලම තියෙන හින්දායි කියලා. ඊට පස්සේ කොහොම හරි මේ මාව ගත්තේ තියටරයකට 6ට විතර. හස්බන්ඩ්ුත් මාව බලලා ගියා ඒ වෙලාවේ. ඉතින් මාව තියටරයකට ගත්ත නිසා ඇත්තටම මම බයෙන් තමයි ඇතුළට ගියේ. ඉතින් ඇතුළට යනකම් මාර චකිතයක් තමයි තිබ්බේ හිතේ. ඉතින් කවදාවත් මේ අත්දැකීම ලබලත් නැහැ, විඳලත් නැහැනේ. ඉතින් ඒගොල්ලෝ 6:00 වෙනකොට වගේ බබා එළියට ගත්තා. ඊට පස්සේ තමයි භයානකම වැඩේ සිද්ධ වුණේ. මොකද මගේ කලින් එක්ටොපික් ප්‍රෙග්නන්සි වෙලාවේ නාලේ කපලා අයින් කරානේ මම පැත්තේ නාලේ. ඉතින් ඒ වෙලාවේ ඒගොල්ලන්ගේ අතින් මගේ බඩවැලක් කැපිලා. ඉතින් කොහොම හරි ඒක කැපිලා බඩවැල ඇලිලා තිවිලා තියෙන්නේ. ඉතින් දැන් මේ C section එක වෙලාවේ තමයි ඒක මේගොල්ලන්ට අහු වෙලා තියෙන්නේ බඩවැලක් කැපිලා කියලා. ඉතින් අර ඕපන් කරපු බඩ ආයි ඒගොල්ලන්ට මහන්න බෑ කිව්වා. බඩවැල් අර කැපිච්ච බඩවැල හදලා මේ කරනකම් මේ වහන්න බෑ කිව්වා. ඉතින් ඒක ඒගොල්ලන්ටත් කරන්න බෑ කිව්වා. වෙනම සර්ජිකල් ටීම් එකක් එන්න ඕනේ කිව්වා. බලලා ඒගොල්ලෝ හදන්න ඕනේ කියලා. සර්ජිකල් ටීම් එකට ඒගොල්ලෝ කතා කරා. ඒ වෙලාවේ කිව්වා ඒගොල්ලෝ වැඩක ඉන්නේ පොඩි වෙලාවක් යනවා එන්න. ඒක නිසා මේ පොඩ්ඩක් ඉන්න වෙනවා එහෙම කියලා. ඊට පස්සේ දැන් බඩ ඕපන් කරලා තියෙන ලේත් යනවා. ඒගොල්ලෝ ගෝස් කෑලි දදා තමයි ඒක මෙව්ව කරේ. ඉතින් මට අර ගෝස් කෑලි දාලා බඩ ඔබනකොට මාර වේදනයි. ඉතින් අර හිරිවැට්ටුවා වුණාට මට ඒක දැනෙනවා. ඉතින් මට ඒ වෙලාවේ මාර වතුර තිබහකුත් දැනෙනවා. ඉතින් මං අර එතන හිටපු නිර්වින්දන ඩොක්ටර්ට කිව්වා අනේ මට වතුර තිබහයි එහෙම කියලා. ඉතින් අනේ ඒ ඩොක්ටර් මට ගොඩක් පිහිට වුණා ඒ වෙලාවේ. මට චූට්ටක් අර තොලකට තෙමා ගන්න විතරක් වගේ මට වතුර චුට්ටක් දුන්නා ඒ වෙලාවේ. ඉතින් මට නිින්ද යන බෙහෙත් දෙනවා දෙපාරක් විතර වගේ දුන්නා. චුට්ටික වෙලාවක් නිින්ද යනවා ආයෙ හැරෙනවා. කඳුළු ඉතින් වැක්කිරෙනවා. ඉතින් මේ නිර්වින්දන ඩොක්ටර් මගේ කඳුළු වීදානවා. ඉතින් ඇත්තට මේ වෙලාවේ ඒගොල්ලෝ දෙවිවරු වගේ මට සැලකුවා. ඇයි ඉතින් බඩත් ඕපන් කරලා මං ඉන්නෙත් අමාරුවෙන්. ඊට පස්සේ කොහොම හරි ඔහොම ඉන්නකොට සර්ජිකල් ටීම් එක ආවා. ඊට පස්සේ ඇවිල්ලා ඒගොල්ලෝ හැදුවා මට බඩවැල් ඇඹරෙනවා දැනෙනකොට මාර වේදනාවක් ආවේ. මගේ නිකන් පපුව ගැලවිලා යන්න වගේ ඒ වෙලාවේ තේරුණා. බඩවැල් අර අදිනවා කරනවා මට හොඳට තේරුණා. ඉතින් ඔහොම මේ පැය 4ක් මම මේ හිටියා මේ තියටර් එකේ. ඊට පස්සේ ඉතින් මේ මහලා කළා ඒගොල්ලෝ මට මාරු විදිහට සිතල දැනුණා. ඉතින් ඒගොල්ලෝ රෙදි දදා මාව උණුසුම් කරන්න ගත්තා. ඊට පස්සේ කොහොම හරි මාව 6ට විතරට තියටර් දැම්මේ. 9:45ට විතර වගේ මාව ගෙනල්ලා වාට්ටුවට දැම්මා. ඒත් මාව දැම්මේ අර හැමෝම බබාලා හම්බෙලා ඉන්න වාට්ටුවට නෙමෙයි වෙනම මේ පොඩි කාමරයකට වගේ තමයි මාව දැම්මේ. අර මගේ අර වෙනම ඔපරේෂන් එකක් කරලා තියෙන හින්දා බඩෙන් ලේ යනවද නැද්ද කියලා බලන්නත් මේ බටේකුත් දාලා තිබ්බේ. ඉතින් ඔහොම මේ බබාවත් මගේ ළඟට දුන්නා. සැලෙන්සරේට මට මේ කිරි දෙන්න ගෙනත් දුන්නා. ඉතින් මං ඒ විදිහට දවස් 5ක් හිටියා මේ රූම් එකේ වෙනම. ඇත්තටම අර එක්ටොපික් එක වෙලා මගේ බඩේ ඒ නාලේ අයින් කරේ මේ C section එකක් වගේනේ. ඒ වෙලාවේ දැනුණු වේදනාවෙන් භාගයක්වත් මට ඇත්තටම බබා මේ C section එකේදී මට දැනුනේ නැහැ. ඇත්තටම මේ පහවදා උදේට ඉතින් C section කරාට පස්සේ ඒගොල්ලෝ කියනවා ඇවිදින්න කියලා නෑ දෙන්න බහින්න කියලා.
ඉතින් මේ C-section කරාට ඇත්තටම ළඟ කාටවත් ඉන්න කරන්න දුන්නේ නැහැ අපේ අම්මටවත්. එයාලා නර්ස්ලා ඔක්කොම බලා ගන්නවා කියලා කිව්වා. ඇත්තටම මේගොල්ලෝ දෙවිවරු වගේ සැලකුවා. මාරම හොඳයි. ඉතින් බයින්න කරන්නේ නැහැ. හැමදේම මට කරලා දුන්නා. ඉතින් බබාට කිරි දෙන එක පවා ඒගොල්ලෝ ළඟට ඇවිල්ලා කියලා දීලා ගුඩුස් අරින එකේ වුණත් ඒගොල්ලෝ මට කරලා දුන්නා. ඇත්තටම මාරම හොඳයි ඒ ඉන්න නර්ස්ලා. වචනයක්වත් කියන්න කරන්නේ නැහැ. ඉතින් බබා හම්බුනාට පස්සේ මට බබාව හස්බන්ඩ්ට පෙන්නනකම් ඉවසිල්ලක් නැහැ. ඉතින් මගේ වැඩේම ඔරලෝසු බලනවා. වෙලාව යන්නෙත් නැහැ. නිින්ද යන්න බෙහෙත් දුන්නට මට ඒ නිින්ද යන්නේ නැහැ. මගේ වැඩේම ඔරලෝසු බලනවා. ඉතින් මට හස්බන්ඩ්ට බබාව පෙන්න ගන්න මගේ විස්තරේ කියන්න මොකද උනේ කියලා. ඉතින් මාර මේ වෙහකින් තමයි මම හිටියේ. මට චුට්ටක්වත් නිින්ද ගියෙත් නැහැ. ඉතින් කොහොම හරි පහුවදා හස්බන්ඩ් බබාව බලන්න ආවා. ඉතින් මම මග බලාගෙනම හිටියා. ඉතින් හස්බන්ඩ්ටත් බබාව දැක්කම මාරම සතුටුයි. ඉතින් මුළු ලෝකයක් හම්බුනා වගේ තමයි ඉතින් අපිට. ඔය විදිහට මම දවස් 5ක් ඒ වෙනම ඒ රූම් එකේ මාව දාලා තිබ්බ පොඩ්ඩක් රිකවරි වෙනකන්. ඊට පස්සේ තමයි මාව දැම්මේ අර හැමෝම ඉන්න වාට්ටුවට. ඉතින් ඒ වෙද්දි බබාගේ බර චුට්ටක් අඩු වෙලා තිබ්බා. මොකද මට හැමතිස්සෙම බබාට කිරි දෙන්න උනේ නැහැ. ඒගොල්ලෝ ගෙනත් දෙන වෙලාවට තමයි මම කිරි දුන්නේ. එතකොට ඉතින් අර හැමතිස්සෙම ළඟ නැති හින්දා බබාගේ චුට්ටක් බර අඩු වෙලා තිබ්බා. ඉතින් එයාලා ටිකට් කපන්නත් බබාගේ බර වැඩි වෙන්න ඕනේ. බබාට හරියට කිරි දෙන විදිය බලලා තමයි ඒගොල්ලෝ ටිකට් කපන්නේ. ඊට අමතරව බබාව චෙක් කරලා බබාගේ ප්‍රශ්නයක් නැත්නම් ඒ දේවලුත් බලලා තමයි හැමදේම බලලා තමයි එයාලා ටිකට් කපන්නේ. ඒ වෙද්දි ඉතින් අන්තිම දවස් දෙකේදී මම කොහොම හරි බබාට කිරි දීලා බර චුට්ටක් වැඩි කරගත්තා. 4:08 බබාව හම්බුනේ. ඉතින් මං දවස් 6ක් විතර වගේ හොස්පිටල් එකේ හිටියා. ඉතින් දැන් 4:13 තමයි අලුත් අවුරුද්ද තියෙන්නේ. ඉතින් ඒ දවසේ හවස තමයි නොනගතේ තිබ්බේ. ඉතින් මට මාර ආසයි ඉතින් මෙයාව අරගෙන ගෙදර යන්න. ඊට පස්සේ කොහොම හරි ඉතින් බබාගේ වරත් කරගෙන කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔක්කොමත් මේ හරි. ඊට පස්සේ කොහොම හරි දවල් වෙද්දී මේ බබාගේ ටිකට් කැපුවා. මාවත් ටිකට් කැපුවා. ඉතින් අපි ඔක්කොමත් කරගෙන නොනගතේ වෙලාවේ තමයි බබාව කොහොම හරි ගෙදරට ගෙනාවේ. අපිට ඉතින් ඇත්තටම හරිම සතුටුයි. ඉතින් ඇත්තම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒ සොයිසා රෝහලේ ඉන්න නර්ස්ලාට ડોක්ටර්ස්ලාට. ඇත්තටම මාර හොඳයි. බයින්න කරන්නේ නැහැ. ඉතින් ඇත්තටම හොඳට සැලකුවා. ඉතින් දෙවිවරු වගේ තමයි. හැමදේම ඉතින් හොඳට සිද්ධ වුණා. ඉතින් මගේ මේක තමයි පළමු දරු ප්‍රසූතියේ අත්දැකීම. ඒව මම ඔයාලත් එක්ක බෙදාගත්තේ. ඉතින් මේ ඔයාලටත් මෙහෙම අත්දැකීමක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නම්. ඔයාලට බුදු සරණයි.